साल प्रादेशिक लेखम कार्यालय බර ප්‍රදේශයේ කියන හොඳම ක්‍රීඩා පාසල වලලේ රත්නායක මධ්‍ය විද්‍යාලය මාලි පල්ලෙහාට බයි 17න් පහළ කණ්ඩායම සහ ඔහුගේ පියවරුන්ගේ කණ්ඩායම අතර තරඟ වට දෙකේදීම පියවරු ජයග්‍රහණය කරා. ඉතින් මම ආරාධනා කරනවා කණ්ඩායම් නායකයාට කතා කරමුනේ. කණ්ඩායම් නායක යෝනස් එන්න වචනයක් කතා කරමු අපි. ඔයාලට මොකද හිතෙන්නේ මේ තරඟය ගැන? මේ පැමිණීම ගැන මොකද හිතෙන්නේ? සතුටුයි කියනවා. චුට්ටක් මයික් එකට ලං වෙලා කතා කරමු. මේ තරඟ වට දෙකක් පැවතුණා. පළවෙනි තරඟ වටේ ගැන කොහොමද ඔයා දකින්නේ? ඔව් හරියට සෙල්ලම් කරපො නැති නිසා ඒ කියන්නේ කණ්ඩායම් හැංගීමෙන් සෙල්ලම් කරපො නැති නිසා කියලා හිතෙනවා. කණ්ඩායම් නායකයා හැටියට. ඒ වැරදි හදාගමු. දෙවනි වටේ ගැන ඔබට මොකද හිතෙන්නේ? ලකුණු පළවෙනිට වඩා වැඩි. තව කෙනෙක් නෑ. ඔව් පළවෙනි වටේට වඩා වැඩි. ඒ කියන්නේ පළවෙනි වටේට වඩා දියුණුවක් දකින්නවා. හොඳයි. අපි දෙසදු එන්න පුතේ. හිටපු නායකයා දෙසදු 17න් පහළ එක වටයක් ශ්‍රී ලංකා නායකත්වයෙන් ඉතින් පුතේ කොහොමද ඔයාට මේක දැනෙන්නේ? මේ තාත්තලාත් එක්ක අපි එච්චර හිතුවේ නෑ මේ මැච් එක ලොකු මැච් එකක් කියලා. හිතුවට වඩා මේ තාත්තලා කට්ටිය තරගයක් දුන්නා අපිට. ඔව් මම මෙහෙම කිව්වොත් නිවැරදිද? පුතේ ඔයාලා ඉපදුනේ තාත්තලා නිසානේ. මුල් ආරම්භයේ තාත්තලා. ඒ කියන්නේ තාත්තලා ඔයාලට වඩා වැඩි දියුණුවයි කියලා මම කිව්වොත් ඔයා ඒක පිළිගන්නවද? අනිවාර්යයෙන්ම. මොකද පොල් පිට කපල පුතා අතට දීලා රෙදි කෑලි ටික උතල බෝලේ දාන්නේ තාත්තා. ඉතින් තාත්තා තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ සහ සියලුම දේවල් වල පුතේකට කියලා දෙන මුල් අඩිතාලම දෙන්නේ තාත්තා. ඊට පස්සේ තමයි කෝච් කියන කෙනා හම්බ වෙන්නේ. ඉතින් ගොඩක් සතුටුයි. අවසාන වශයෙන් ටීම් එක ගැන මොනවද කියන්න තියෙන්නේ? මේ ටීම් එක හොඳයි. පොඩි තිබ්බනේ අඩුපාඩු. තාත්තලා ඊට වැඩි හොඳයි. ටීම් එක හොඳයි. තාත්තලා ටීම් එක හොඳයි. හරි. මුදේ ගොඩක් ස්තුතියි. තිවිර. එන්න ඔක්කොම එන්න. එන්න. තිවිර. ඔයාලව සතුටු කරන්න අපි ගෙනාවේ මෙහෙට. ඉතින් ඔයාට මේක දැනෙන්නේ කොහොමද? තාත්තලා කියලා ගණන් ගත්තේ නැල්ලු නැත්තම් දිනන්න තිබ්බා. හරි. මේ ඒත් එක්ක මම මේ තරගාවලිය ගැන නෙවෙයි අහන්නේ. අපි නුවර ඉඳලා අත්තන කඩවලට ආවා. අපි කවිස් පුතාලගේ අම්මලාගේ ගමට. ඉතින් ඒ ගමන ගැන ඔයාට මේ නාතරතුරේ ඔයාට දැනෙන අත්දැකීම් මොකද්ද? හිතට සැහැල්ලුද? හිතට සැහැල්ලු. දැන් කිව්වොතේ ඉදිරිපත් වීම දොරක් වටිනවා. සසිදු එන්න. සසිදු අපි මේක දැන් ගොඩක් දවස් ඉඳලා ප්ලෑන් කරපු එකනේ. ඔයාට මොකද්ද මේ චාරිකාව ගැන කියන්න තියෙන්නේ? ඇත්තටම හොඳයි. ඔය අර මඩකල මැච් එක පරිදුන පස්සේ ගොඩක් ඉතින් හිටියා. ඒ දුක ඇත්තටම නැතුණා. හරියම කාරිකාවක් වෙනවා කියලාම මේ දෙමව්පියන් ගොඩක් ස්තුතියි වෙනවා. පොතේ දෙමව්පියන්ට ස්තුතිවන්ත වෙනවත් එක්කම දෙමව්පියෝ ඔයාලට වඩා දුකින් හිටියා කිව්වොත් ඔයාලා දන්නවද? ඇත්තටම දන්නවා අම්මා අඩවව ගොඩක් අපි කියන්නේ අම්මලා දැන් මැච් එක සෑහෙන නළුවා. ඒක අපිට ඊට වඩා ඒ වගේම තව එක්කෙනෙක් ඉන්නවා අපිට වඩා ගොඩක් අඩුවෝ. ඉතින් එතුමාට මේ ස්තුතියි. ඒ සංකාව කනගාටුව නැති වේවා කියලා ප්‍රාර්ථනා කරන ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ ප්‍රධාන තෝණුකරුතුමාන් සීලරත්න ගුරුතුමාන් ඔබට මේ ස්තුතිවන්ත වෙනවා. මෙවන් දරු පිරිසක් බිහි කිරීමට ගොඩක් අතහිත දුන්නාට පොතේ සර් ගැන මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම හොඳයි මේ වගේ දුරක්. ඇත්තටම කිව්වොත් ක්‍රිකට් එක මේ වගේ තැනක තියෙන අපේ ඉස්කෝලේ තමයි හේවණල්ල. මේ අපි හිතනවා මේ වගේ දුරකට සර් නැත්නම් අපිට එන්න බෑ. අනිවාර්යයෙන්ම ඒක අපිත් දන්නවා පුතේ. ඒ වගේම මෙවැනි සමගි සමාජයක් ගොඩනගින්නෙත් නෑ පුතේ. ඉතින් මේ වගේ දෙමව්පියෝ ටිකක් ලැබිලා මේ වගේ කණ්ඩායමකට මේ වගේ දෙමව්පියෝ ටිකක් ලැබීම පිළිබඳව ඒකත් මහත් වාග්යක්. මොකද මීට වඩා කණ්ඩායම් ගොඩාක් වලල පාසලෙන් බිහි වුණා. නමුත් මේ කණ්ඩායම ගැන ගොඩක් සතුටු වෙනවා.
දුර්සර කොයිද? යනකම් මේ නේද? මල්ෂාන්. මල්ෂාන් නේ. මල්ෂාන් පුතේ මම ඔයාගේ වෙනත්ම අත්දැකීමක් කරන්න. මල්ෂාන් මේ වගේ ගමනක් ආවෝ يعني මේ වගේ චාරිකාවක් ආපු තියෙන පාරද? නැත් එක්ක ආපු පළවෙනි පාර. ඔයාලට ගොඩක් සතුටුයි. අනිවාර්යෙන් පුතේ ඔයාලගේ සතුට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට මේ දෙමව්පියන්ට කියන්න තියෙන්නේ මොනවද? මේ වගේ දෙයකට අපිට උදව් කරන්නේ මම මොන්දිම දෝන දෙමව්පියන් ඒගොල්ලෝ ගොඩක් ස්තුතියි. පුතේ ඒත් එක්කම අපි ස්තුති කරන්නට ඕන වලල මධ්‍ය විද්‍යාලීය විදුහල්පතිතුමිය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයත් ඒ වගේම අපිට උදව් උපකාර කරන සියලුම දෙනාත් අපගේ ප්‍රධාන පුහුණුකරු ඇතුළු සියලුම දෙනාට අපගේ අවංක ආදර ස්තුතිය පුද කරන්න ඕනයි. එහෙම නේද? හරි මාෂන් පුතේ ගොඩක් ස්තුතියි. දුර්සර මයික් එකක් ඉස්සරහා කතා කරන පළවෙනි අවස්ථාවට ඕන. කොහොමද? ඔයාලට කොහොමද දැනෙන්නේ? කණ්ඩායමේ වේග පන්දු යවන්න. ඔයාට මේක මඩකලපුව මැච් එකෙන් පස්සේ ඔයාට මොනවද දැනුනේ? මැච් එක පරිදිච්ච එක සියලුම දෙනාට දුකයි. ඒකක් කමන්නේ. ඔයාලව සතුටු කරන්න තමයි මෙහෙට ගෙනාවේ. ඒ සතුටු කරන එක ඔයාලා විඳිනවද මේක විඳවනවද? කලින් මැච් එකේ තිබ්බ ෆීඩනේ නැති වෙලා දැන් පොඩ්ඩක් සතුටින් ඉන්නවා. ඒ කියන්නේ විඳිනවා. විඳවන්න එපා කවදාවත් විඳින්න කියලා තමයි කියන්නේ. ඉතින් ජය ප්‍රාර්ථනා කරනවා. අංජන. අංජනනේ. අංජන. ඉන්න. හේරත් තාත්තා සෙල්ලම් කරපු විදිය මතකනේ. හොඳේ. මේ දෙමව්පියෝ කණ්ඩායම මේ පුහුණුකරු මේ කියන්නේ අපේ පුහුණුකරු ඇතුළු මේ දෙමව්පියෝ කණ්ඩායම ගැන ඔයාට මොකද කියන්න තියෙන්නේ? අර බෝල් දෙන්න. අර බෝල් හොඳ අම්මලාට එක්ක හොඳ සර් කෙනෙකු හම්බෙලා ඉන්න මොකද තාත්තලා අපේට නැහැ. හරි. ඒකවන්නේ. හොඳ දෙමව්පියෝ ටිකක් හම්බෙලා ඉන්න පුතේ. ඉතින් ඔයාලා ඒක දන්නවා. මම විහිළුවට කිව්වේ අරක. මේ හොඳ දෙමව්පියෝ ටිකක් හම්බෙලා ඉන්නවා. ඉතින් ඔයාලට දුර ගමනක් යන්නත් පුළුවන්. ඔයාලට ආශිර්වාද පුතේ. මේ තිබ්බ ඉනින් දෙකක් තිබ්බා. තාත්තලාගේ තත්ත්වය ඔයාලා කොහොමද කියන්න දන්නේ නැතුව හිටියා. ඊට පස්සේ ඔයාලත් එක්ක සියලුම තාත්තලා මේ විදිහට හම්බ වෙලා නැහැ. තව තාත්තලා එන්නත් තියෙනවා. ඉතින් හම්බෙලා නැහැ. මේ හම්බ වෙච්ච ටික ගැන මේ හම්බ වෙච්ච අයගේ තියෙන හැකියාවන් පිළිබඳව ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? හොඳ තාත්තලා ටිකක් හොඳ දෙමව්පියෝ හම්බෙලා ඉන්නවා. තාත්තලාගේ තියෙන දක්ෂතාවයන් එයාලා මීට ඉස්සලා දැකලා නැහැ. ඇත්තටම දකින්න විදිහක් නැහැ කාර්ය බහුලත්වයත් එක්ක. මොකද තාත්තලා මහන්සි වුණේ නැත්නම් දරුවෝ මේ තරම් තත්වයකට එන්න විදිහක් නැහැ. ඒ නිසා දරුවෝ ඒක දැකලා නැහැ. මේ වගේ චාරිකාවක් සංවිධානය කරපු සියලුම සංවිධායක මණ්ඩලයට අපගේ අපි යම් කෝච් අවංක ආදරේ ස්තුතිය පුද කරනු ලබනවා. යන්න ඉතින් මේක වෙනුර අපි වෙනුර ඉතින් පුතේ කොහොමද ඔයාට දැනෙන්නේ මේක? තරගයක් දුන්නා තාත්තලා අපි හිටේ නැති විදිහට හොඳට සෙල්ලම් කරා. අපි හිතුවේ නෑ මෙච්චර හොඳට සෙල්ලම් කරනවා කියලා. දෙවෙනි තරගයේ ඔව් පුතේ ඔයාලා තාත්තලා පළවෙනි වටේ වැඩි ගණන් ගත්තේ නෑ. ඒ කියන්නේ තාත්තලා මෙහෙම කරයි කියලා. ඒ වුණාට තාත්තලා දක්ෂයි. ඔයාලා දෙවෙනි වටේදී ටිකක් උනන්දු වෙලා ලකුණු 100 සීමාව පන්නවුවා. ඉතින් ගොඩක් ආඩම්බරයි. ඒත් එක්කම පුතේ මට මේ පොච්චි දෙයක් තියෙනවා. මේ අපිට අපේ පැත්තේ يعني ඔයාලා මේ දුෂ්කර ක්‍රීඩාංගන වලට තාම හුරු නෑ වගේ මට තේරෙනවා. ඒ නිසා අපේ කට්ටිය ඔක්කොම කතා වෙලා අපේ කට්ටිය කවුරුත් දන්නේ නෑ මේ දුෂ්කර ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කරන يعني වියලි කලාපීය පැත්තක ක්‍රීඩා කරන්න අමාරුයි. ඒ නිසා ඒ හුරුව ලබා ගන්නත් එක්ක තමයි මේ ආවේ කියන්නේ ඔයාලා දන්නවද?
අපේ කට්ටිය දැනගෙන හිටියෙත් නැහැ. මේක ගොඩක් වටිනවා. මේ ඉතින් දෙමාපියෝ මේ විදිහට අපි කවිෂ්ගේ අම්මට ගොඩක් ස්තුතිවන්ත වෙනවා කවිෂ්ගේ ෆැමිලි එකට. ගොඩක් ස්තුතිවන්ත වෙනවා. කවිෂ්ට කතා කරන්න ඕන. කවිෂ් අවසන් කවිස් ඉතුරුණා. කවිස් ගහන අවදි කරා. ඒක තමයි අපිට ඔයාලා ක්‍රිකට් ටීම් එකක් හැටියට ඔයාලා සෑහෙන්න දක්ෂයි. ඒක ගැන අපි දන්නවා. ඒ වුණාට ඔයාලට මේ මාරු වෙන කාලගුණික තත්ත්වය, ඒ කියන්නේ මාරු වෙන පාරිසරික තත්ත්වය ඔයාලට දරා ගන්න බෑ. ඒක පිළිගන්නවද? මඩකලපු මැච් එකේදී පොඩ්ඩක් තිබ්බා කියලා ආරංචි මම කියන්නේ. නමුත් පොතේ මේ වගේ උෂ්ණ අධික ක්‍රීඩාංගණයක සෙල්ලම් කරන්නත් උෂ්ණ අධික නැති ප්‍රදේශවල ක්‍රීඩා කරන්නත් පුරු වෙන්නට ඕන. අපේ කෝණකරුතුමන් ඒක දන්නවා. එතුමන් කවිස් පුතාලා මේ සහාය අපිට ගොඩක් දෙනවා. ඉතින් අපි එතුමන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. කෝණකරු ගැන මොනවද අපිට කියන්න තියෙන්නේ? කොයිස් කෙනෙක් ඉන්නවා දෙමාපිය රංගනයකට හොඳට එකතු වෙලා අපි ලොකු දුරක් ගෙනාවා. හොඳ අත්පොරසන්නාදයක් ලබා දෙන්න පෝස්ට් එකේ පෝස්ට් අපිට ගොඩක් ඒෂාන් කවිස් මේ කරන්නේ පුතේ වෙන දෙයක් නෙවෙයි. හරිද? ඔයාලගේ ක්‍රිකට් ටීම් එකක් හැටියට සෙල්ලම් කරලා ඔයාලා ක්ලබ් සෙල්ලම් කරනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ක්ලබ් සෙල්ලම් කරනෝනේ. ක්ලබ් සෙල්ලම් කරනකොට ඔයාලා දක්ෂතම ක්‍රීඩකයා. දක්ෂතම පන්දුවට පහර දෙන්න. දක්ෂතම බෝනස් වෙන්න පුළුවන්. හරිද? ඒ වගේ අංශ තෝරපුවන් පස්සේ මේ වගේ මයික් එකක් ඉස්සරහට ඔයාලා ගෙන්නනවා. දැන් අද වගේ දවසක ගෙන්නපුවම ඔයාලා දෙන උත්තර වලට අපි hina වෙන්නේ නැහැ. කියන්නේ අපි hina වෙන්නේ නැහැ. අපි ඔයාලා ගැන බලනවා. හරිද? ඔයාලා ඔක්කොම ගෙන්නන්න හේතුවත් ඒක. දැන් ඔයා හොඳ බෝලර්ස් කෙනෙක්, හොඳ බැට්මන් කෙනෙක් වුණා කියන්නේ ලකුණු 100 පන්නලා ගැහුවා. ඊට පස්සේ එනවුන්ස් ඔයාට කතා කරනවා එන්න හොඳ බැට්මන් කෙනෙක්. ඔයාට මොකද්ද දැනෙන්නේ? ඔයාට ගොඩක් සතුටුයි. ඉතින් මේ වගේ අත්දැකීමක් කියන්නේ පළවෙනි පාරට මේ වගේ ක්‍රිකට් මැච් එකක් ඉවර වෙලා මේ විදිහට කතා කරන්න ගත්තම